තමන්ගේ බිරිඳ ඝාතනය කළා කියන චෝදනාව නිසා මරණ දඬුවමට නියම වෙන්න යන රහස් පරීක්ෂක ක්‍රිස් රේවන්ට මේකෙන් බේරෙන්න නම් තියෙන්නේ එක අවස්ථාවයි. ඒ තමයි විනාඩි 90ක් ඇතුළත තමන්ගේ බිරිඳගේ ඇත්තම ඝාතකයව හොයාගන්න එක. හැබැයි මේ නඩුවේ තීරණ ගන්නේ මිනිස්සෙක් නෙවෙයි. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එකක්. මිනිස්සෙක් ජීවත් වෙන්න සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න කෘත්‍රිම බුද්ධියකට බාර දෙන්න තරම් දියුණු වුණ අනාගත ලෝකයක් ගැන තමයි මේ කතාව. අපි අද කතා කරන්න යන්නේ 2026 රිලීස් වුණ හොඳ සයන්ස් ෆික්ෂන් ත්‍රිලර් මූවී එකක් වුණ මර්සි කියන මූවී එක ගැන. අපි යමු කතාව පැත්තට. කතාව පටන් ගන්නෙ මෙහෙමයි. රහස් පරීක්ෂක ක්‍රිස් රේවන් අවදි වෙනවා මර්සි අධිකරණයේදී. මර්සි අධිකරණය කියන්නේ ලොස් ඇන්ජලිස් වල අපරාධවල වැඩිවීම නිසා රජයෙන් අඳුන්වලා දුන්න අලුත්ම නීති පද්ධතියක්. මේක සම්පූර්ණයෙන්ම කෘත්‍රිම බුද්ධියෙන් තමයි පාලනය වෙන්නේ. මේකේ විනිසුරුවරිය තමයි මැඩොක්ස් කියන AI එක. මෙයාට පුළුවන් තප්පර ගාණක් ඇතුළත හැම සාක්ෂියක්ම පරීක්ෂා කරලා අපරාධකාරයට මරණ දඬුවම දෙන්න. මැඩොක්ස් ක්‍රිස් රේවන්ට කියනවා ඔබගේ බිරිඳ නිකෝල් රේවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබලා තියෙන්නේ කියලා. මේ නඩු විභාගයට කලින් දවසේ තමයි මේ ඝාතනය සිද්ධ වෙන්නේ. ක්‍රිස්ට මේක හිතාගන්න බැහැ. මොකද කලින් දවසේ වුණ කිසිම දෙයක් මෙයාට මතක නැහැ. ඉතින් ක්‍රිස් මේක විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ මැඩොක්ස් වීඩියෝ එකක් පෙන්නනවා අපරාධය වෙච්ච තැනට පොලිසියෙන් ඇතුල් වෙද්දි පොලිස් බොඩි කැම් එකේ පටිගත වුණ. මෙතනදී නිකෝල්ට පිහියනුමක් සිද්ධ වෙලා තියෙනවා. මෙයාගේ දුවත් එතන ඉන්නවා තමන්ගේ අම්මව බේරගන්න උත්සාහ කරන ගමන්. නිකෝල්ගේ අවසාන වචනය වෙන්නේ ක්‍රිස්ගේ නම. ඒක එක හේතුවක් වෙනවා ක්‍රිස් තමයි මේ අපරාධය කළේ කියලා සැක කරන්න. ඒ වගේම මේ ඝාතනය සිද්ධ වෙන වෙලාවේ ක්‍රිස් ගෙදර ආවා කියන එකටත් වීඩියෝ සාක්ෂි මෙයාලා ගාව තියෙනවා. ක්‍රිස් ගෙදර ආවට නිකෝල් මෙයාව ඇතුළට ගන්නේ නැහැ. ඒ නිසා ක්‍රිස් බලෙන් තමයි ගෙට ඇතුල් වෙන්නේ. ඒ නිසා ක්‍රිස්ම මේ ඝාතනය කළා කියන එක තමයි හැම දෙයකින්ම පේන්නේ. මෙතන හැම සාක්ෂියක්ම ක්‍රිස්ට විරුද්ධව තමයි තියෙන්නේ. මේ වෙද්දී ක්‍රිස්ගේ වැරදිකරු වීමේ සම්භාවිතාව 97.5යි. ක්‍රිස්ට විනාඩි 90ක කාලයක් දෙනවා තමන් මේක කරේ නැහැ කියලා ඔප්පු කරන්න. බැරි වුණොත් විනාඩි 90කින් මරණ දඬුවම ක්‍රියාත්මක වෙනවා. නඩු විභාගයේ අතරදී මේ AI එකට පුළුවන් ක්ලවුඩ් එකට කනෙක්ට් කරපු ඩිවයිස් වලින් මෙයාලගේ පරණ වීඩියෝ රෙකෝඩින්ග්ස්, ෆොටෝස්, නම්බර්ස් වගේ ඩිවයිස් එකේ තියෙන හැම දෙයක්ම බලන්න. එහෙම බලාගෙන යද්දි එක වීඩියෝ එකක් හම්බ වෙනවා ක්‍රිස් ගෙදරට එනව ටිකක් අමුතු විදියට. ෂොක් වෙලා වගේ. ගෙදර අය මොකද වුනේ කියලා අහද්දී ක්‍රිස් කියනවා ක්‍රිස් මෙයාගේ පාර්ට්නර් එක්ක ඩියුටි එකේ ඉද්දි මෙයාලා අපරාධකාරයෙක් අල්ලගන්න යද්දි එතනදී මෙයාගේ යාළුවා නැති වුණා කියලා. ඒක සිද්ධ වුණේ කොහොමද කියන එක කතාවේ ඉස්සරහට තමයි දැනගන්න වෙන්නේ. මැඩොක්ස් මේ වෙලාවේදී මෙයාලගේ පවුලේ හැමෝගෙම ෆෝන්ස් වල තියෙන මැසේජස්, කෝල්ස්, වීඩියෝස් හැම දෙයක්ම පරීක්ෂා කරනවා. ඒකෙන් ක්‍රිස් සහ නිකෝල් අතරේ ගොඩක් ප්‍රශ්න තිබ්බා කියන එකට සාක්ෂි ගොඩක් හම්බ වෙනවා. ජොබ් එකේදී ක්‍රිස්ගේ සගයා මිය ගිය එක මෙයාට ගොඩක් බලපාලා තියෙනවා කියලත් මේ හේතුව හින්දා ක්‍රිස් මත්පැන් වලට ඇබ්බැහි වෙලා තියෙනවා කියලත් හොයාගන්නවා. ඒ වගේම ක්‍රිස්ට ඉක්මන් කෝපය වගේ ප්‍රශ්නත් තියෙනවා. ඉතින් ක්‍රිස් වැරදි නෑ කියලා ඔප්පු කරන්න මෙයා පටන් ගන්නවා මේ අපරාධය උනේ කොහොමද කියලා හොයන්න. ඒකට මෙයාගේ යාළුවා ජැක්ගෙන් උදව් ඉල්ලනවා. ජැක් කියන්නේ රහස් පරීක්ෂකෙක්. මෙයාට තමයි නිකෝල්ගේ ඝාතනය ගැන විමර්ශනය කරන්න බාර වෙලා තියෙන්නේ. ජැක් අපරාධ සිද්ධිය වෙච්ච තැන වීඩියෝ එකකින් ක්‍රිස්ට පෙන්නනවා. ක්‍රිස් කොහොම හරි උත්සාහ කරන්නේ පොඩි හෝඩුවාවක් හරි හොයාගන්න. ක්‍රිස් කියන්නේත් අපරාධ පරීක්ෂකෙක්. ඉතින් මේ සිද්ධිය වෙච්ච තැන තියෙන විදිය අනුව මේක කේන්තිය නිසා සිද්ධ වෙච්ච ඝාතනයක් කියලා නිගමනයකට එනවා. මේක හින්දා ක්‍රිස් තීරණය කරනවා නිකෝල්ගේ ෆෝන් එක චෙක් කරන්න. ක්‍රිස් හිතනවා ක්‍රිස් නොදන්නා කෙනෙක් එක්ක නිකෝල්ට සම්බන්ධයක් තිබුණා කියලා. මෙයා try කරන්නේ ඒ කවුද කියලා හොයාගන්න. මැඩොක්ස්ගේ උදව්වෙන් ක්‍රිස් නිකෝල්ගේ ෆෝන් එක පරීක්ෂා කරනවා. ඒ වුණත් ඒකෙන් මුකුත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ක්‍රිස්ට මතක් වෙනවා නිකෝල් ගාව වෙන ෆෝන් එකක් තියෙනවා දැක්ක කියලා. මොකද මේ දෙන්නගේ රණ්ඩුවක් වෙලාවෙදී නිකෝල් කාට හරි මැසේජ් එකක් යවනවා ක්‍රිස් දකිනවා. ඒ වෙලාවේ නිකෝල් අතේ තිබ්බේ වෙන ෆෝන් එකක් කියලා මෙයාට මතක් වෙනවා. මෙයාලගේ දුව බ්‍රිට් මේ දෙන්නගේ රණ්ඩුව වීඩියෝ කරලා තියෙනවා. ඒකේ තියෙනවා නිකෝල් කාට හරි මැසේජ් එකක් යවනවා. ඊට පස්සේ ඒ වීඩියෝ රෙකෝඩ් එකෙන් නිකෝල්ට දෙවනි ෆෝන් එකක් තියෙනවා කියලා හරියටම තහවුරු කරගන්නවා. මෙයාලා මේ ෆෝන් එක නිකෝල්ගේ කාර් එකේ තිබිලා හොයාගන්නවා. මෙතනදී දැනගන්න ලැබෙනවා නිකෝල් ක්‍රිස්ට හොරෙන් පාවිච්චි කරලා තියෙන්නේ බර්නර් ෆෝන් එකක් කියලා. මේ ෆෝන් එකේ තියෙන නම්බර්ස්, මැසේජස් හැමදේම මෙයාලා පරීක්ෂා කරනවා.
මේකෙදී නිකෝල් මේ බර්ග් කියන කෙනත් එක්ක සම්බන්ධයක් තිබුණා කියලා හොයාගන්නවා. ඊට පස්සේ මැඩොක්ස් බර්ග්ගේ ෆෝන් එක ට්‍රැක් කරලා මෙයා ඉන්න තැන හොයාගන්නවා. බර්ග් හඩ්සන් කියන හොටෙල් එකේ ෂෙෆ් කෙනෙක්. ක්‍රිස් ජැක්ට කියනවා බර්ග් ඉන්න තැනට යන්න කියලා. ජැක් එතනට යද්දිම බර්ග් එළියේ ඉන්නව දකිනවා. බර්ග් කරන්නේ ඉක්මනට එතනින් ආපහු හොටෙල් එක ඇතුළට දුවන එක. එයා හොටෙල් එකේ උඩටම ගිහින් එතන හැංගිලා ඉන්නවා. හැබැයි ඩ්‍රෝන් එකකින් මෙයා හැංගිලා ඉන්න තැන බලලා ජැක් කොහොම හරි බර්ග්ව අල්ලගන්නවා. බර්ග් ගොඩක් උත්සාහ කරනවා එයා මේක කළේ නැහැ කියලා කියන්න. ඒත් ක්‍රිස්ට ඒක විශ්වාස නැහැ. ක්‍රිස් 100%ක් විශ්වාස කරන්නේ බර්ග් මේ මිනිමරුම කරන්නේ නැති කියලා. හැබැයි මේ මිනිමරුම සිද්ධ වෙලා තියෙන්නේ උදේ 10:41ට. ඒ වෙලාවේ බර්ග් ඉඳලා තියෙන්නේ හොටෙල් එකේ වැඩ කරන ගමන් කියලා මෙයාලා හොටෙල් එකේ CCTV පරීක්ෂා කරලා හොයාගන්නවා. ඊට පස්සේ තමයි ක්‍රිස්ට බර්ග් ගැන තිබ්බ සැකය නැති වෙන්නේ. එතනින් පස්සේ මේ වීඩියෝ සංවාදයේ අවසානෙට බර්ග් කියනවා නිකෝල්ගේ වැරැද්දක් නැහැ. ක්‍රිස්ගේ හැසිරීම නිතරම රණ්ඩු වෙන එක හින්දායි නිකෝල් වෙන සම්බන්ධයකට ගියේ කියලා. එයාට ඕන උනේ කතා කරන්න කෙනෙක් විතරයි කියලා. ඊට පස්සේ වැරද්දක් නැති වුණත් ජැක් බර්ග්ව අත්අඩංගුවට ගන්නවා. හේතුව විදියට කියන්නේ පොලිසිය අයව දැකලා දිව්ව නිසා කියන එක. තාමත් වැරදිකාරයෙක් හොයාගත්තේ නැති නිසා ක්‍රිස්ගේ වැරදිකරු වීමේ සම්භාවිතාව 98%ක් වෙනවා. මොකද ක්‍රිස්ට කලින්ම සැකයක් තිබුණා නිකෝල්ට දෙවනි සම්බන්ධයක් තිබුණා කියන එක ගැන. මේ මිනිමැරුමට ඒක හේතුවක් වෙන්න ඇති කියන එක තමයි මැඩොක්ස් හිතන්නේ. ඒක හින්දා ක්‍රිස්ගේ වැරදිකරු වීමේ සම්භාවිතාව 98%ක් කරනවා. ඊට පස්සේ මැඩොක්ස් හොයන්න පටන් ගන්නවා ඇයි ක්‍රිස් මේ මිනිමැරුම වෙච්ච දවසේ උදේ ජොබ් එකට ගිහින් ආපහු එවලම ගෙදර ආවේ කියලා. ඒකට හේතුව තමයි ක්‍රිස්ගේ බොන්න ඇබ්බැහි වුණ එක. මෙයා බීමට ඇබ්බැහි වෙන්නේ යාළුවා නැති වෙන හින්දා. යාළුවාගේ නම තමයි රේ. මේ දෙන්නා ඩියුටි එකේ ඉද්දි පාර අයිනේ තිබුණු වාහනයක් දකිනවා. මේ වාහනේ කෙනෙක්ව හප්පලා පැනලා ගියපු එකක්. සමහර විට වාහනේ ආපු අය මේ වාහනේ දාලා යන්නේ නැති කියලා හිතලා රේ තනියම යනවා මේ වාහනේ පරීක්ෂා කරන්න. හැබැයි මේ වාහනේ ඇතුලේ කට්ටියක් හැංගිලා ඉඳලා රේව හප්පලා මෙතනින් පැනලා යනවා. ක්‍රිස් රේවත් වාහනේ දාගෙන මේ කට්ටිය පස්සෙන් ගිහින් කොහොම හරි එයාලව අල්ලගන්නවා. හැබැයි ඒ යන අතරෙදි රේ නැති වෙනවා. හැබැයි රේව හප්පලා ගිය එකට ඒ අයට උසාවියෙන් දඬුවම් ලැබෙන්නේ නැතුව නිදහස් කරනවා. ඒ තරහ සහ යාළුවා නැති වුණ දුක තමයි මෙයාගේ බීමට ඇබ්බැහි වුණ එකට හේතුව. ඉතින් කියන විදියට නිකෝල්ගේ මිනිමැරුම වුණ දවසේ උදේ ක්‍රිස් ගෙදරට එන හේතුව තමයි ක්‍රිස්ගේ වාහනේ බෝතලයක් හංගලා තිබිලා තියෙනවා ගෙදර අයට හොරෙන් බොන්න පාවිච්චි කරන. මෙයා උදේ වැඩට ගිහින් පාකින් එකේදී මේක හොයද්දි වාහනේ ඒක නැහැ කියලා දැනගෙන නිකෝල් මේක ගන්න ඇති කියලා හිතලා තමයි ආපහු ගෙදරට එන්නේ. ඉතින් ක්‍රිස් ආපහු බොන්න පටන් අරන් කියලා දැනගත්ත නිකෝල් ක්‍රිස්ට ඇතුළට එන්න දොර අරින්නේ නැහැ. ක්‍රිස් කරන්නේ එයා ළඟ තිබුණ යතුරෙන් දොර ඇරගෙන ඇතුළට යන එක. මෙතනදි මේ දෙන්න අතර රණ්ඩුවක් වුණා. ඒකෙදි නිකෝල්ට තුවාල වුණා. උදව් කරන්න හැදුවත් නිකෝල් උදව් කරන්න දුන්නේ නැහැ සහ එතනින් පස්සේ වුණ කිසිම දෙයක් මතක නැහැ කියලා ක්‍රිස් කියනවා. රණ්ඩුවෙන් පස්සේ මුකුත් මතක නැති හින්දා ක්‍රිස් කියනවා සමහර විට මම තමයි ඒ මිනිමැරුම කරන්න ඇත්තේ කියලා. හැබැයි මැඩොක්ස් කියනවා මේ දෙන්න අතර වෙච්ච රණ්ඩුව සම්පූර්ණයෙන් මතක නැත්තම් මෙයා වැරද්ද පිළිගත්තට වැඩක් නැහැ කියලා. කොහොම වුණත් වැරදිකරු වීමේ සම්භාවිතාව 98%ක් නිසා මරණ දඬුවම දෙන්න පුළුවන්. හැබැයි තව වෙලාව ඉතුරු වෙලා තියෙන නිසා නිකම්ම මැරෙනවට වඩා පොඩි උත්සාහයක් හරි අරගෙන මේ අපරාධයේ උණ හැටි ගැන දිගටම හොයන්න කියලා මැඩොක්ස් ක්‍රිස්ට කියනවා. මේ වෙද්දී මෙයාට තව විනාඩි 40යි ඉතුරු වෙලා තියෙන්නේ. ක්‍රිස් ආපහු විමර්ශනය පටන් ගන්නවා. මෙයා මුලින්ම නිකෝල්ගේ ළඟම අය, පවුලේ අය, යාළුවෝ, වැඩ කරන තැන අයගේ ලිස්ට් එකක් හදනවා. මෙයා ලිස්ට් එක බලලා පවුලේ අයව එකෙන් අයින් කරනවා. ඊට පස්සේ මැඩොක්ස්ට කියනවා යාළුවෝයි නිකෝල් එක්ක වැඩ කරපු අයවයි වෙන වෙනම ලිස්ට් එකක් හදන්න කියලා. ඒත් ක්‍රිස්ට කිසි අදහසක් නැහැ කවුරු මේක කරන්න ඇතිද කියලා. ඉතින් ක්‍රිස් ඉල්ලනවා බර්ග්ව ආපහු සම්බන්ධ කරලා දෙන්න කියලා. මොකද නිකෝල් මොනාහරි ප්‍රශ්නයක් ගැන බර්ග්ට කියලා ඇති කියලා ක්‍රිස් හිතනවා. මේ වෙලාවේදී බර්ග් ඉන්නේ පොලිස් බාරේ. මැඩොක්ස් බර්ග්ට කෝල් එකක් ගන්නවා. ඒ කතා කරාම බර්ග් කියනවා නිකෝල්ට වැඩ කරන තැන ප්‍රශ්නයක් තිබුණා කියලා. නිකෝල් වැඩ කරන්නේ වයිකින් ෂිපින් කියන කම්පැනි එකේ. ප්‍රශ්නේ තමයි මේ කම්පැනි එකේ ස්ටොක් එකෙන් කෙමිකල්ස් වගේක් දිගටම කවුරු හරි හොරකම් කරලා තියෙනවා. නිකෝල්ට තමයි මේක කවුද කරන්න කියලා හොයන්න බාර දීලා තිබිලා තියෙන්නේ. මේක නිසා ක්‍රිස් හිතනවා මේ ප්‍රශ්නේ නිසා නිකෝල් වැඩ කරන තැන කෙනෙක් මේ මිනිමැරුම කරන්න ඇති කියලා. ඒ හින්දා අර ලිස්ට් එකෙන් නිකෝල්ගේ යාළුවන්ගේ ලිස්ට් එක අයින් කරලා නිකෝල් එක වැඩ කරපු අය ගැන විතරක් ක්‍රිස් හොයන්න පටන් ගන්නවා.
හැබැයි මෙතන ඉන්න ගොඩක් අයව ක්‍රිස් අඳුරන්නේ නැහැ. මිනිමෙරුම වෙන්න දවස් 2කට කලින් මෙයාලගේ ගෙදර බාබකියු පාටි එකක් තිබිලා තියෙනවා. මේකට නිකෝල් එක්ක වැඩ කරන අයත් ඇවිල්ලා තියෙනවා. ක්‍රිස් මේ පාටි එකේ රෙකෝඩ් කරපු වීඩියෝස් බලන්න පටන් ගන්නවා. එදා ගෙදරට ආවේ කවුද කියලා බලන්න. මොකද ඇත්තම ඝාතකයාත් මෙතන හිටියා නම් එයාට ගෙදරට හොරෙන් ඇතුල් වෙන්න පුළුවන් තැන් ගැන බලා ගන්න පුළුවන්. හැබැයි එහෙම සැක කරන්න පුළුවන් කෙනෙකුත් මේ වීඩියෝ එකෙන් හොයාගන්න ලැබෙන්නේ නැහැ. CCTV, ෆෝන් ලොකේෂන් හැමදේම බැලුවත් මේ මිනිමෙරුම සිද්ධ වුණ දවසේ මේ කිසිම කෙනෙක් මෙයාගේ ගෙදර අවට ඉඳලා නැහැ. ඉතින් මෙයා රොබ්ගෙන් අහනවා මේ මිනිමෙරුම උන දවසේ වැඩට ආවේ නැති කවුරු හරි ඉන්නවද කියලා. රොබ් කියන්නේ නිකෝල් වැඩ කරන තැනම වැඩ කරන කෙනෙක්. එයා මේ දෙන්නගෙම යාළුවෙක්. හැමෝම වැඩට ඇවිත් හිටියා කියලා තමයි රොබ් කියන්නේ. ඊට පස්සේ ක්‍රිස් මෙයාගේ දුව බ්‍රිට් මේ පාටි එකෙන් පස්සේ රෑ රෙකෝඩ් කරපු වීඩියෝ එකක් චෙක් කරනවා. ඒකේ තියෙනවා රෑ බ්‍රිට්ට ගෙදර පල්ලෙහා තට්ටුවෙන් සද්දයක් ඇහුණා කියලා. ක්‍රිස් ගෙදර එන්නේ නැති කියලා තමයි බ්‍රිට් හිතන්නේ. ඒ වීඩියෝ එකෙන් එච්චරයි එයාලට බලා ගන්න ලැබෙන්නේ. ඊට පස්සේ බ්‍රිට්ට කතා කරනවා එතනින් පස්සේ උනේ මොකද්ද කියලා දැනගන්න. ඒ වෙලාවේ ගෙදර නිකෝලුයි බ්‍රිටුයි විතරයි ඉඳලා තියෙන්නේ. නිකෝල් නිදාගෙන ඉඳලා තියෙන්නේ. බ්‍රිට් කියනවා දොරක් වහනවා වගේ සද්දයක් තමයි ඇහුනේ කියලා. හැබැයි ගිහින් බැලුවත් කවුරුත් හිටියේ නෑ කියලා. බ්‍රිට් මේක රෙකෝඩ් කරලා එයාගේ ඉන්ස්ටාග්‍රෑම් එකේ දාලා තියෙනවා. මේ වීඩියෝ එක බලද්දී මෙයාලා දකිනවා බේස්මන්ට් එකට ඇතුල් වෙන දොර බාගෙට ඇරලා තියෙනවා. මේකේ යාලට කාගේ හරි අතක ඡායාවක් පේනවා. මේ ඉන්නේ අනිවාර්යෙන්ම මෙයාගේ ගෙදර පාටියකට ආපු පිරිමි කෙනෙක් වෙන්න ඕනේ කියලා ක්‍රිස් හිතනවා. පාටි එකෙන් පස්සේ මෙයා මේ ගෙදර බේස්මන්ට් එකේ තමයි හැංගිලා ඉඳලා තියෙන්නේ. මේ විදියට දවස් 2ක් මෙයා මේ ගෙදර ඉඳලා තියෙනවා. මිනිමෙරුම උන දවසේ ඝාතකයා පිටින් ගෙට ඇතුල් වෙලා නැහැ. ගෙදර ඇතුළෙම ඉඳලා තමයි මේක කරලා තියෙන්නේ. මේ දේවල් හොයාගත්තත් මේ කවුද කියන එක තාම මෙයාලට හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ අර ලිස්ට් එකෙන් ගෑනු අයවයි තමන්ගේ වාහනෙන් පාටි එකට ඇවිල්ලා පිට වෙලා ගිය අයවයි අයින් කරනවා. ඒත් ක්‍රිස් තාමත් කල්පනා කරනවා ලිස්ට් එකේ ඉතුරුන අයගෙන් මේ කවුරු වෙන්න පුළුවන්ද කියලා. මැඩක්ස් මේ වෙලාවේ කියනවා මේ ප්‍රහෙලිකාවේ එක දෙයක් ක්‍රිස්ට අමතක වුණා කියලා. ඒ තමයි වයිකින් ෂිපින් කම්පැනි එකේ වෙච්ච කෙමිකල් හොරකම. කෘෂිකර්ම වැඩවලට සහ මද්‍රව්‍ය හදන්න ගන්න පුළුවන් සින්තටික් යූරියා කියන කෙමිකල් එක තමයි මේ විදියට හොරකම් කරලා තියෙන්නේ. මෙයාලා හිතන්නේ මේව හොරකම් කරලා මද්‍රව්‍ය හදන අයට විකුණන්න ඇති කියලා. මේක ගැන තව කවුද දන්නේ කියලා බලන්න නිකෝල්ගේ ඊමේල්ස් බලද්දි 3 දෙනෙක් මේ හොරකම වෙනවා කියන එක දැනගෙන ඉඳලා තියෙනවා. මේ 3 දෙනා තමයි මේක රහසෙන් හොයලා තියෙන්නේ. එක්කෙනෙක් තමයි හෝල්ට්. ඊළඟට ක්‍රිස්කි සැකය යන්නේ හෝල්ට්ගේ පැත්තට. මෙයාලා කම්පැනි එකේ CCTV බලද්දි මෙයාලා දකිනවා කලින් දවසක නිකෝල්ගේ හෝල්ට්ගේ අතර බහින් බස්වීමක් වෙලා තියෙනවා කියලා. ඒ වගේම මේ හෝල්ට් කියන්නේ සූදුවට ඇබ්බැහි වුණ කෙනෙක්. හෝල්ට්ගේ ෆයිල්ස් වල තියෙන විදියට එයාට ගොඩක් ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඉතින් මේක කම්පැනි එකෙන් හොරකම් කරන්න හේතුවක් වෙන්න ඇති කියලා තමයි ක්‍රිස් හිතන්නේ. මැඩක්ස් කියනවා සල්ලි කියන්නේ එක හේතුවක් විතරයි හරියටම මේ අපරාධය කරා කියන්න සාක්ෂි නැහැ කියලා. මේක නිසා ක්‍රිස්ගේ වරදකරු වීමේ සම්භාවිතාව 94.7කට විතරක් අඩු කරනවා. ඊට පස්සේ ක්‍රිස් ආපහු රොබර්ට්ට කතා කරනවා. මේ කතා කරන්නේ ජැක් එතනට එනකන් හෝල්ට් කොහෙවත් යන්න දෙන්නේ නැතුව තියාගන්න කියන්න. හැබැයි කෝල් එක ආන්සර් කරන්නේ හෝල්ට්. මෙයා ටිකක් සැක හිතෙන විදිහට තමයි කතා කරන්නේ. ඊට පස්සේ මෙයා රොබර්ට්ව හොයාගෙන එන්නම් කියලා මෙතනින් යනවා. හැබැයි රොබර්ට්ව හොයාගන්න නැහැ. හෝල්ට් ආපහු ඇවිත් කියනවා රොබර්ට්ව හොයාගන්න නැහැ කියලා. ක්‍රිස් හිතේ තියෙන තරහටම හෝල්ට් කියනවා පොලිසිය ඔතනට එන ගමන් කෙමිකල් හොරකම් කරපු එකට සහ නිකෝල්ගේ මිනිමරුමට ඔයාව අල්ලගන්න කියලා. හෝල්ට් කියනවා මම නෙවෙයි රොබර්ට් තමයි හොරකම කරේ කියලා. හෝල්ට් රොබර්ට්ට ගෙවන්න ණයක් තිබුණ නිසා කාටවත් මේ ගැන මුකුත් කිව්වේ නෑ කියලා. නිකෝලුත් මේ ගැන දැනගෙන හිටියා කියලා තමයි මෙයා කියන්නේ. ඊට පස්සේ තමයි රොබ් හොයන්න පටන් ගන්නෙ. මෙයා වැඩ කරන තැනින් ට්‍රක් එකක් අරගෙන ගිහින් තියෙනවා. මැඩොක්ස් රොබ්ගේ ෆෝන් ලොකේෂන් ට්‍රැක් කරනවා. රොබ්ගේ ට්‍රක් එක එයාගේ ගෙදර තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. ජැක් ටීම් එකත් එක්ක එතනට ගියත් ඒ වෙනකොටත් රොබර්ට් එතනින් පැනලා ගිහින්. මෙයාගේ ගෙදර පරීක්ෂා කරද්දි දැනගන්නවා මෙයා මේ කෙමිකල්ස් හොරකම් කරලා තියෙන්නේ කාටවත් විකුණන්න නෙවෙයි බෝම්බයක් හදන්න කියලා. මෙයාගේ ට්‍රක් එකේ තමයි මේක තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ තමයි මොකටද රොබර්ට් බෝම්බයක් හදන්නේ කියන එක.
රොබ්ගේ ගෙදර පරීක්ෂා කරනකොට මෙයාලට රොබ්ගේ පොඩි කාලේ ෆොටෝ එකක් හම්බ වෙනවා. ඒකේ ඉන්නේ රොබර්ට් සහ එයාගේ මල්ලි ඩේවිඩ්. මේ ඩේවිඩ්ගේ ඝාතන නඩුව තමයි මර්සි අධිකරණයේ පළවෙනි අපරාධ නඩුව. ඒ කියන්නේ මර්සි අධිකරණයේ වැඩ පටන් අරගන්නේ රොබර්ට්ගේ සහෝදරයාගේ නඩුවෙන්. ඩේවිඩ්ව අත්අඩංගුවට අරගෙන මර්සි උසාවියට ඉදිරිපත් කරන්නේ ක්‍රිස්. ඩේවිඩ් මිනිමැරුමකට සැකකාරයෙක්. මේකෙදි මේ මිනිමැරුමට මෙයාට මරණ දඬුවම ලැබෙනවා. රොබර්ට් මේ හැම දෙයක්ම කරන්නේ මේකට ක්‍රිස්ගෙන් පලිගන්න. මැඩොක්ස් කොහොම හරි මේ ට්‍රක් එක හොයාගන්නවා. රොබර්ට් මේ ට්‍රක් එක මර්සි කෝට් එකට තමයි අරගෙන එන්නේ. මේක මර්සි කෝට් එකේ පුපුරවන එක තමයි රොබර්ට් කරන්න හදන්නේ. මෙයාලා ඩ්‍රෝන් එකකින් ට්‍රක් එක බලනකොට දකිනවා රොබ්ට අමතරව තව කවුරු හරි මේ ට්‍රක් එකේ ඉන්නවා. ක්‍රිස්ගේ දුව බ්‍රිට් තමයි මේ ට්‍රක් එකේ ඉන්නේ. රොබර්ට් මෙයාව බලෙන් පැහැරගෙන යනවා. මේ අතරදී ක්‍රිස්ගේ වැරදිකරු වීමේ සම්භාවිතාව 100% අඩු වෙනවා. මොකද දැන් නැති තරම් සාක්ෂි තියෙනවා මේ මිනිමැරුමට ක්‍රිස් සම්බන්ධ නැහැ කියන්න. ඒක නිසා ක්‍රිස් හැම චෝදනාවකින්ම නිදහස් වෙනවා. මේ වෙද්දි විනාඩි 8ක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. හැබැයි ක්‍රිස් කැමති වෙන්නේ නැහැ නඩු විභාගය නවත්තන්න. නඩු විභාගය නැවැත්තුවොත් මැඩොක්ස්ට ක්ලවුඩ් එකට ඇතුල් වෙන්න අවසර නැති හින්දා. මේ අතරේ පොලිසිය කොච්චර උත්සාහ කරත් මේ ට්‍රක් එක නවත්තන්න හම්බෙන්නේ නැහැ. ක්‍රිස් උත්සාහ කරනවා රොබර්ට්ට කතා කරලා මේක නවත්තන්න පුළුවන්ද බලන්න. ඒත් රොබර්ට්ට ඕන නෑ මේක නවත්තන්න. එයාට ඕනේ කොහොම හරි ක්‍රිස්ගෙන් පලිගන්නයි මේ මර්සි කෝට් එක නැති කරන්නයි. මේ වෙද්දි මේ ට්‍රක් එක බිල්ඩින් එකට එන්න විනාඩි 3ක් විතරයි තියෙන්නේ. ඒක හින්දා මෙයාලා බිල්ඩින් එකේ ඉන්න අයව අයින් කරනවා. මෙයා කොහොම හරි ට්‍රක් එක බිල්ඩින් එක ඇතුළට අරගෙන එනවා. ඊට පස්සේ තමයි ක්‍රිස් මේ පුටුවෙන් නිදහස් වෙන්නේ. රොබර්ට් බ්‍රිට්ව අල්ලගෙන ඉන්නේ. රොබර්ට්ගේ අතේ ඩෙටනේටර් එකක් තියෙනවා මේ ට්‍රක් එක පුපුරවන්න. මේ අතරේ මැඩොක්ස් රොබර්ට්ට කියනවා ඔයා මේ උසාවිය විනාශ කරන්න කලින් ඔයාගේ මල්ලි ඇත්තටම අහිංසකයි නම් එයාගේ නම පිරිසිදු කරන්න ඒක ඔප්පු කරන්න කියලා. ඩේවිඩ්ගේ චෝදනාව තමයි වැලරි කියන ගෑනු කෙනාව ඝාතනය කරපු එක. මේ ගෑනු කෙනාව ඝාතනය වෙලා තියෙන්නේ රෑ 10ට. හැබැයි මේ මිනිමැරුම සිද්ධ වෙන වෙලාවේ ඩේවිඩ් ඉඳලා තියෙන්නේ රොබර්ට් එක්ක කෝල් එකක. ඩේවිඩ් ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා හිටියට එයා මේ මිනිමැරුම කරේ නෑ කියන එක තමයි රොබර්ට් කියන්නේ. මේකට පාවිච්චි කරපු පිහියේ ඩේවිඩ්ගේ ඇඟිලි සලකුණු තිබිලා හොයාගත්තා කියලා මැඩොක්ස් කියනවා. ඒ වගේම කෝල් කරා කියන එක සාක්ෂි වලට ප්‍රමාණවත් නැහැ කියලා රොබර්ට්ට කියනවා. මේකෙන් රොබ්ගේ අවධානය වෙනස් වෙලා තියෙන්නේ. මේ අතරේ බ්‍රිට් මෙයාගේ අතහපලා එතනින් පැන ගන්නවා. ඊට පස්සේ ක්‍රිස් රොබර්ට්ගෙන් ඩෙටනේටර් එක අරගෙන බෝම්බය පුපුරවන එක නවත්තනවා. ඊට පස්සේ මෙයාව අත්අඩංගුවට ගන්නවා. හැබැයි රොබර්ට් තාම කල්පනා කරන්නේ ඩේවිඩ් වැරද්දක් කරේ නෑ කියලා ඔප්පු කරන්නේ කොහොමද කියලා. රොබර්ට් ඊට පස්සේ කියනවා එයා ඩේවිඩ් එක්ක එදා රෑ මිනිමැරුම වෙන වෙලාවේ කෝල් එකක හිටියා කියන එක පොලිසියට කිව්වා කියලා. හැබැයි ඒක ඩේවිඩ්ගේ නඩුවේ සාක්ෂි වලට ඇවිත් නැහැ. ඒකට හේතුව ජැක්. රොබර්ට් ජැක්ට තමයි මේ දෙන්න අතර වෙච්ච කෝල් එක ගැන කියලා තියෙන්නේ. ඩේවිඩ්ගේ නඩුව තමයි මර්සි අධිකරණයේ පළවෙනි නඩුව. ජැක්ට ඕන වෙලා තියෙන්නේ අපරාධ අඩු කරන්න මේ මර්සි කියන්නේ 100% සාර්ථක ක්‍රමයක් කියලා මිනිසුන්ට පෙන්වන්න. ඉතින් ජැක් කරන්නේ ඩේවිඩ් මේ අපරාධය කරා වගේ පේන්න හදන එක. සාක්ෂි අයින් කරන්න ඕන නිසා ඩේවිඩ් ගාව තිබුණු ෆෝන් එකත් මෙයා විසි කරනවා CCTV එකක රෙකෝඩ් වෙලා තියෙනවා. ඒක හින්දා ජැක්වත් මෙතනදී අත්අඩංගුවට ගන්නවා. මැඩොක්ස් ක්‍රිස්ගෙන් අහනවා අපි මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා. ක්‍රිස් උත්තර දෙනවා මිනිස්සෙක් වුණත් කෘත්‍රිම බුද්ධියක් වුණත් වැරදීම් සිද්ධ වෙනවා කියලා. ඒ විදිහට තමයි මේ කතාව ඉවර වෙන්නේ. channel එක subscribe කරන්න, bell icon එකත් click කරලා තියාගන්න. අලුත් කතාවකින් හම්බ වෙනකන් සුබ දවසක්.